ශරීරයක් දිහා බැලුවාම සතුන්ගේ හෝ මිනිස්යාගේ අපි තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ සෛල වලින්. සෛල කියන්නේ කුඩාම ඒකක. දැන් මේ කුඩාම ඒකකයක් තුළ 70%ක් තියෙන්නේ වතුර. ජලය. මේ ජලය ටික නැත්තම් මේ සෛලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි දන්නවා පිළිකා සෛලයක් නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ සෛල විකෘති වෙලා තියෙන්නේ ඒකේ ජලය හරියාකාර නැති නිසා. ඒ ක්‍රියාදාමය හරියට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මනුෂ්‍යයාගේ සහ සත්වයාගේ ජීවිතයට අත්‍යවශ්‍යම දේ තමයි ජලය කියලා කියන්නේ. 70%ක් මනුෂ්‍යයාටත් සත්වයාටත් අත්‍යවශ්‍යම දෙයක් තමයි ජලය කියලා කියන්නේ. මේ ජලය අපිට මේ ලෝකෙ තියෙන්නේ බොන්න පුළුවන් ජලය 100%යි. මේ ජලය 100%ක් තියෙන මේ ජලය ටික අපිරිසිදු වුණොත් මනුෂ්‍යයට බොන්න වතුර ටිකක් නැති වෙනවා. මනුෂ්‍යයට බොන්න වතුර ටිකක් නැත්තම් සතුන්ට බොන්න වතුර ටිකක් නැත්තම් එහෙනම් ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. අපි දන්නවා මේ වකවානුවේදී එල් නීනෝ හා සමාන්තරව අපි දකිනවා මේ රටේ එන්න වර්ෂාව ඇතැම් ප්‍රදේශවලට අඩු වෙලා තියෙනවා. අපි දකිනවා පොළව ඉරිතලා ගිහිල්ලා වතුර නැතිකම පෙන්නනවා. හැබැයි මේකෙන් වෙන්නේ ඒ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ට වඩා ඒ සතුන්ට Tamanට අවශ්‍ය වතුර ටික නෑ වැව් හිඳිලා ගියාම. එතකොට මේ සතුන්ගේ ජීවිත අඩපණ වෙන. ඒ සතුන්ගේ මේ පුංචි සෛලවල ක්‍රියාකාරීත්වය නැති වෙනවා කියලා කියන්නේ ඒ සත්වයාට ජීවත් වෙන්න තියෙන හැකියාව එන්න අඩු වෙනවා. දැන් ඒ නිසා වැදගත්ම දෙයක් තියෙනවා. ඒ දේ තමයි අපි තේරුම් ගන්න අවශ්‍යයි. එක පැත්තකින් ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම අපි ඉස්සෙල්ලා කිව්ව හරිතාගාර වායුන් නිසා කාබන් ඩයොක්සයිඩ් වැනි. ඒ වගේම අපි දකිනවා එල් නීනෝ කියන මේ දේවල් දේශගුණික විපර්යාස එහෙම නැත්නම් දේශගුණික වෙනස් වීම ඇති වෙනවා අවුරුදු 7කට වතාවක්. හැබැයි මේ සියලු දේ එකතු කරගත්තාම තවත් දෙයක් මේ ලෝකේ වෙනවා. මිනිස්යා විසින් පරිසරයට කරන හානිය. මේ ගහකොළ තමා මිනිස්යාටත් සතාටත් අවශ්‍ය ජලය ටික සපයන්නේ. වලාකුළු හැදෙන්නේ ජල වාෂ්ප තියෙන තාක්කල් පමණයි. අපිට કૃතිමව හදන්න පුළුවන් වුණාට ඒක తాවකාලිකයි. නමුත් මේ ශාක තමා ජල වාෂ්ප ටික දෙන්නේ වලාකුළු හැදෙන්න. වලාකුළු හැදෙන තාක්කල් වර්ෂාව ලැබෙනවා. ඒතර වර්ෂාව කියන්නේ රටකට තියෙන ආශිර්වාදයක්. ඒ අහසින් වැටෙන හැම වතුර බිඳුවක්ම රටකට, මිනිසයාට, සතුන්ට ආශිර්වාදයක්. දැන් ඒ ආශිර්වාදයේ තියෙන තාක්කල් තමා මේ සතුන් සහ මිනිසයාට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතනදි පුංචි ගැටලුවක් කියනවා. මෙවැනි වතුර හිඟ අවස්ථාවක මිනිසයා හුඟක් වෙලාට හිතන්නේ තමන් ගැන විතරයි. අනේ ජල සම්පාදන මණ්ඩලයේ මට වතුර ටිකක් දෙන්න ඕනේ. අනේ මගේ ළිඳේ තියෙන වතුර ටික ප්‍රමාණවත් වෙන්න ඕනේ මට. මට බවුසරයක් ගන්න ඕනේ වතුර බවුසරයක් අරන් මටයි මගේ ගෙදරටයි මගේ ගම්මානටයි වතුර ටික ලබා ගන්න ඕනේ. අනේ මොහොතකටවත් මිනිස්සු හිතන්නේ නේද අර අලින්ට, රිලවුන්ට, ඒ මුවන්ට, ගෝන්නුන්ට, වලසුන්ට ඒ අයට කොහොමද මුව පැටවුන්ට කොහින්ද වතුර ටික ලැබෙන්නේ කියන එක. මම හුඟක් වෙලාට දකින දේ තමයි මිනිස්යාගේ හදවත් කඩා වැටෙන්න ඕනේ මේ වෙලාවට. දැන් ලෝකයේ අනික් රටවල කරන්නේ වනාන්තර ඇතුලේ හදලා තියෙන ස්ථාන වැසි ජලය එක්කාසු කිරීමේ ස්ථාන. ඒ අය වර්ෂා වෙලාවට මේ වැසි ජලය එක්කාසු කරලා ඒවා කන්ටේනර් වල පොළොව යට වලලා තියෙනවා. මේවා ඊළඟට හිරුවෙලෙන් වැඩ කරන පොම්ප හරහා මේ වතුර නැවත වතාවක් ජලාශ වලට මුදා හරිනවා. අපේ රට කියන්නේ හරි වාසනාවන්ත රටක්. මේ වගේ වාසනාවන්ත රටක් නිසා තමයි අපිට වර්ෂාපතනේ ලැබෙන්නේ. ඒ වර්ෂාව ලැබෙන හැම වතුර බිඳක්ම
එදා රජවරු කිව්වා වගේ එකතු කරන්න අවශ්‍යයි. හැබැයි අපේ රටේ අද වැසි ජලය එකාසු කිරීමේ ක්‍රමය කියන එක හඳුන්ලා කොච්චර හඳුන්ලා දුන්නත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තමන්ගේ වහලට වැටෙන වතුර ටික එකතු කරලා තියාගෙන ඒක පස්සේ පාවිච්චි කරන්න හැම ගේකටම පුළුවන්. හැබැයි ඒ වගේම වනාන්තර තුල වැසි ජලය එකාසු කිරීමේ ක්‍රම හැදුවනම් මේ වගේ කාලෙක අර පුංචි සත්තුන්ට ඒ වතුර ටික ප්‍රමාණවත් වෙනවා බීලා ජීවත් වෙන්න. අලින් නැති ලෝකයක් කාටවත් එපා. මුවෝ නැති ලෝකයක් කාටවත් එපා. මොකද ඒකට හේතුව ඒ අයත් එක්ක එකට ජීවත් වෙන තමා මිනිස්සයා ඉන්නේ. ඒ නිසා ඒ අයටත් වතුර පොදක් ලැබෙන්න සලස්සන එක මහඟු පින්කමක් කියලා මම පරිසර විද්‍යාඥවරයෙක් වශයෙන් කියනවා.